ක්‍රෙඩස් අද 2025 ඔක්තෝම්බර් මාසේ 22 බදාදා. ඉතින් ගෝල්ඩ් ඔගොල්ලො දැක්ක ඊයේ සඩන් ඩ්‍රොප් එකක්කාව. ඉතිං ඒකට හේතුව අපි කතා කර. ඉතිං අද ආපව් ගෝල්ඩ් ඩේලි ලෝ එක විදියට 4002 ලෙවල් එකට ඩ්‍රොප් වෙනවා. ඉතිං ගෝල්ඩ් ගැන නෙමෙයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඇත්තටම ගෝල්ඩ් ට්‍රේඩ් කරනවා නම් ඔගොල්ලෝ බලන්න ඕන දෙයක් ගැන. ක්‍රෙඩස් අද 2025 ඔක්තෝම්බර් මාසේ 22 බදාදා. කතා කරමු අපි වීඩියෝ එකෙන් ගෝල්ඩ් ට්‍රේඩ් කරනවා නම් ඔගොල්ලෝ අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන දෙයක් ගැන. ඉතිං ගොඩක් අය ගෝල්ඩ් වලින් ලොස් වෙනවා. ඒකට හේතු කීපයක් තිනවා. එකක් තමයි ගෝල්ඩ් වල වොලටිලිටි එක ගැන අවබෝධයක් නැතිකම. අනිත් එක තමයි වොලටිලිටි එක ගැන අවබෝධයක් නැති නිසා රිස්ක් මැනේජ්මන්ට් ප්‍රොටෝකොල් එක ඩිෆයින් කරගන්න තියෙන නොලේජ් එක අඩුකම. ඉතිං මතක් කරන ඔගලන්ට ට්‍රේඩ් රූම් ලයිව් පේට්‍රියන් පේජ් එකට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එක තින ලින්ක් එකෙන් ජොයින් වෙන්න පුළුවන්. ඩිස්කෝඩ් කමිනිට එකට ඔගලන්ට මෙම්බර්ශිප් එක හර ජොයින් වෙන්න පුළුවන්. මාකට් ෆන්ඩමෙන්ටල්ස් ගැන අප්ඩේට් වෙන්න. ඉතිං දැන් කතාකරොත් අපි ගෝල්ඩ් වල වොලටිලිටිය එක ඉස්සල්ලම මම මෙතන ඔගලන්ට ෆොරෙක්ස් වොලටිලිටි ට්‍රැක එක අරගෙන තියෙනවා MyFX book. මෙතන ඔගලන්ට බලාගන්න පුළුවන්. ඔගොල්ලෝ අහල ඇති ADR කියලා ඉන්ඩිකේට් එකකුත් තියෙනවා. ගොඩක් අය පාවිච්චි කරනවා වොලටිලිටි එක ඇනලයිස් කරන්න. ADR කියලා කියන්නේ average daily range. සාමාන්‍යයෙන් අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගත්තම ඒක තියෙනවා average daily range එකක් ADR එකක්. දැන් මෙතන ඔයගලන්ට බලාගන්න පුළුවන් currencies වල ගත්තොත් එහෙම සාමාන්‍ය මෙතන 1 minute 5 minute 15 minutes මේ ඇවිල්ලා volatility tracker එකක්. 30 minutes 1 hour 4 hour daily මෙන්න මේ වගේ time frame wise මෙතන volatility එක ඔයාලට capture කරලා පෙන්නලා තියෙනවා. ඒතකොට බලන්න අපි 15 minutes ගත්තොත් සාමාන්‍යයෙන් AUD JPY 15 minutes වලට pips 8යි එහෙම නැත්නම් pivot 4යි. pips අපි හිතමු 8ක් කියලා. pips 8ක movement එකක් තියෙනවා විනාඩි 15ට. ඊට පස්සේ යුරෝ CHF පිප්ස් 1යි. ඊළඟට යුරෝ JPY පිප්ස් 13යි. හැබැයි අපි ගෝල්ඩ් ගත්තොත් එහෙම විනාඩි 15ට පිප්ස් තියෙනවා මෙතන 78ක්. රයිට් 789 කියන්නේ පිප්ස් 78ක්. එතකොට ගෝල්ඩ් වල වොලටිලිටි එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ දවස්වල විනාඩි 15කට පිප්ස් 78ක මූවමන්ට් එකක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ බලන්න මෙතන කරන්සි පෙයාස් තියෙනවා. කිසිම කරන්සි පෙයා එකක් පිප්ස් 78ක් විනාඩි 15ක් ඇතුළත මූව් වෙලා නැහැ. ඒතොර 5 minutes ගත්තත් එමය 5 minutes වලට ගෝල්ඩ්ස් පිප්ස් 79ක මූවමන්ට් එකක් පෙන්නනවා. රයිට් විනාඩි 5ක් ඇතුළත. ඒ වගේම තමයි 1 minute ගත්තොත් පිප්ස් 26ක මූවමන්ට් එකක් මෙතන පෙන්නලා තියෙනවා. හැබැයි කරන්සි පෙයා එකක් ගත්තොත් විනාඩියට පිප්ස් 1යි 3යි 1.5යි 3.6යි මෙන්න මේ වගේ මූවමන්ට් එකක් තමයි තියෙන්නේ. එතකොට ගත්තොත් ඩේලි රේන්ජ් එක විදිහට අපි කරන්සි එක සාමාන්‍යයෙන් ඩේලි මූව් වෙලා තිනවා පිප්ස් 131යි පිප්ස් 85යි. ඊළඟට යුරෝස් එක ගත්තොත් එම් පිප්ස් 655යි. යුරෝස් එක කවුරුත් ට්‍රේඩ් කරන්න නැහැ. ඒ වගේම තමයි පිප්ස් 58ක් මූව් වෙලා තිනවා යුරෝ USD ඩේලි රේන්ජ් එකෙන්. GBP JPY පිප්ස් 171යි. හැබැයි ගෝල්ඩ් ගත්තොත් පිප්ස් 2950යි 29504යි කියන්නේ ගෝල්ඩ් පිප්ස් 2950ක් ඩේලි මූව් වෙලා තියෙනවා. වීක්ලි ගත්තොත් 35445යි. මන්ත්ලි ගත්තොත් 43468. ඒ කියන්නේ පිප්ස් 4346ක පිප්ස් 5000කට කිට්ටු වෙන්න මන්ත්ලි මූවමන්ට් එකක් මේ දවස්වල ගෝල්ඩ් වලට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ගෝල්ඩ් වල බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ දැන් අපි ඇනලයිස් කරන්නේ වොලටිලිටි එක. වොලටිලිටි කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් මූව් වෙන වේගය. එහෙම නැත්නම් මිල ඉහළ පහළ යන වේගයට තමයි අපි වොලටිලිටි කියලා කියන්නේ. රයිට්? ඉතින් ඕකේ තියෙනවා ෆයිනෑන්ෂල් මාකට්ස් ගත්තොත් වොලටිලිටි එක තියෙනවා, ලික්විඩිටි තියෙනවා, මොමන්ටම් එක තියෙනවා. රයිට්? ඉතින් ඔය වගේ දේවල් කීපයක්ම තියෙනවා. නමුත් අද මම ඔයගලන්ට පැහැදිලි කරන්නේ වොලටිලිටි එක ගැන. වොලටිලිටි කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකක මිල ඉහළ පහළ යන වේගය. කොච්චර වේගයකින් මිල
ඉහළ පහළ යනවා. ඉතින් volatility එක වැඩි වෙන තරමට අපිට හොඳට profit කරන්නත් පුළුවන්. අපිට profit එක තර ඉක්මනට එනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි අපිට loss එකත් ඒ හා සමානව ඉක්මනටම එනවා. දැන් gold volatility range එක ගත්තොත් ඔයගලන්ට මෙතන පැහැදිලි වෙනවා සාමාන්‍යයෙන් දවසකට pips 3000කට ලං වෙන්න මේ දවස්වල gold move වෙලා තියෙනවා. ඉතින් අපි price chart එකට ගියොත් right දැන් අපිට අද උදේ තව gold drop වුණා 4002 level එකට. දැන් මේ daily candle එකට අපි ගියොත් එහෙම daily time frame එක අපි ගත්තොත් එහෙම මේ තියෙන ඊයේ candle එක. ඉතින් අපි ඊයේ බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් gold ඊයේ දවසට move වෙලා තියෙනවා pips 2950ක්. right මේ drop එක pips 2950ක drop එකක්. දැන් ගොඩක් අයට අවබෝධයක් නැහැ කොහොමද මේ ADR එක බේස් කරගෙන අපි gold වලට එන්ටර් වෙන්නේ කියලා. අපි ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ Discord community එකේ ඉන්නවා නම් දන්නවා ඇති. මේ දවස්වල මම gold වල සෑහෙන ස්ටොප් ඒරියා එක වයිඩ් රේන්ජ් එකකින් තමයි ගන්න. ඉස්සර අපි ගත්තේ pips 50යි 100යි 150යි. හැබැයි මේ දවස්වල අපි 300 to 500 රේන්ජ් එකකින් තමයි gold වල එක්සිට් ඒරියා එක අරගන්නේ. වන්නා වගේ ගියොත් එහෙම ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ බලන්න මෙතන වන්නව කැන්ඩල් එකක් ගත්තත් අද කැන්ඩල් එක ගත්තොත් අපි ඩේලි ලෝ එක මේකම තියෙනවා pips 89ක මූවමන්ට් එකක්. right එතකොට ඕගොල්ලෝ හිතනවා නම් gold pips 50ක එහෙම නැත්නම් 20ක 80ක වගේ ස්ටොප් ඒරියා එකකින් ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න ඒක මේ දවස්වල සාර්ථක ස්ට්‍රැටජි එකක් වෙන්නේ නැහැ. මොකද මාකට් එක සෑහෙන වොලටයිල් සයිකල් එකකට ගිහිල්ලා තියෙනවා විශේෂයෙන් gold. එතකොට ඔයගොල්ලෝ අනිත් සයිකල්ස් වල ට්‍රේඩ් කරා වගේ pips 50 20 ස්ටොප් ඒරියාස් අරගෙන gold වලට මේ දවස්වල එන්ටර් වෙන්න එපා. මොකද හිතන්න ඔයගොල්ලෝ හිතනවා නම් ඔයගලන්ගේ account එක මම ගන්නම් අපි හිතමු ගොඩක් අයගේ තියෙන account balance එක හිතමු මම හිතන්න ඔයගලන්ගේ account එක $150යි. එතකොට $150කින් ඔයා ටාගට් කරනවා 20 pips වගේ ස්ටොප් ඒරියා එකක්. එහෙම හිතාගෙන ඔයා gold trade එකක් ගන්නවා 0.10 වලින් වගේ. right 0.10 වලින් වගේ ඔයා ගන්නවා. එතකොට 20 pips ඔයා ස්ටොප් ඒරියා එකක් තියලා තමයි gold buy කරන්නේ. හැබැයි 20 pips මේ දවස්වල හරි easily move වෙන range එකක් pip range එකක්. එතකොට ඔයාගේ stop එක hit වුණොත් $20 ඔයාට account එකෙන් යනවා. කියන්නේ 10%කට වඩා ඔයාට මෙතනදී නැති වෙනවා 150 capital එකෙන් ඔයා 20 pips වගේ ගියොත්. එතකොට ඔයා කරන්න ඕනේ මේ high risk ගන්න එක නෙමෙයි lot size එක වැඩි කරන එක නෙමෙයි. ඉස්සෙල්ලාම ඔයා daily volatility range එක ගැන idea එකක් ගන්න ඕන. හරි. මම trade කරන්න යන instrument එක දවසට pip 2000ක 3000ක movement එකක් තියෙන එකක්. right? එහෙනම් මම trade එකක් place කරනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕන volatility range එක analyze කරගන්න එක. මොකද වා pips 2500ක 3000ක volatility range එකක් තියෙන instrument එකකට 20 pips වගේ stop area එකක් තියෙනවා කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක්. වා විහිං account එක loss කරගන්නවා trade එක loss කරගන්නවා වගේ වැඩක්. ඒතර බලන්න ඕනේ ඉස්සෙල්ලාම price එක තියෙන්නේ මොන තැනකද? demand zone එකකද? එහෙම නැත්නම් price එක තියෙන්නේ supply zone එකකද? නැත්නම් mid range එකකද? එක්ක demand zone එකකට එන ගමන්ද? නැත්නම් mid range එකට කියන්නේ demand zone එකකට හෝ supply zone එකකට price එක reach වෙන ගමන්ද තියෙන්නේ? ඒතර ඒ level ඔයා analyze කරන්න ඕන. උදාහරණයක් විදිහට හිතන්න ඔයා මෙතනින් sell එකක් අරගන්නවා නම් ඔයා බලන්න ඕන මෙතන ඉඳලා තියෙන highs ටික. right? ඒක ඔයාට තියෙන smallestම time frame එකට යන්න පුළුවන්. sorry lowestම time frame එකට. ඒතර මෙතන ඔයාට තියෙනවා supply area එකක්. ඊට පස්සේ ආයේ මෙතන තියෙනවා ඔයාට supply area එකක්. ඊට පස්සේ ආයේ මෙතන ඔයාට තියෙනවා lower high එකක්. මෙන්න මේ levels ඔයාට analyze කරලා බලන්න පුළුවන්. මම මෙතනින් trade එක ගත්තොත් මගේ stop area එකට මට කොච්චර range එකක් තියෙනවද? දැන් මෙතන ඔයාට තියෙනවා pips 1079ක්. right? pips 1079ක් මෙතන තියෙනවා. හිතන්න මේ පොඩි 15 minute time frame එකේ. එතකොට ඔයා මෙතන 0.01 වලින් ගත්තත් ඔයාට $100ක් විතර risk කරන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි traders මම කියන්නේ මේ දවස්වල ඔයගොල්ලෝ gold trade කරනවා නම් බොහොම පරිස්සම් වෙන්න ඕන. ඔයාට පොඩි capital එකකින් හොඳ manageable entry එකකට යන්න අමාරුයි. මොකද volatility range එක සෑහෙන වැඩි මේ කාලේ gold වල. ඉතින් හිතනවා මෙතනින් ගන්නවා කියලා pips
20ක් විතර සොරි මෙතනින් ගත්තොත් මෙතින් පිප්ස් 93යි රයිට් ඔන්න මෙතන පිප්ස් 93යි. එතකොට මේ පිප්ස් 93 වා තිබ්බා කියලා හිතන්නකෝ. මෙන්න මේ ලෙවල් එකෙන් වා ස්ටොප් ඒරියා එක තිබ්බ. දෙකෙන් ඩොලර් 10ක් 15ක් 20ක් රිස්ක් කරලා තිබ්බා කියන්නකෝ. නිකම්ම වොලටිලිටි එකෙන් වාගේ ස්ටොප් එක හිට් වෙනවා. ඒක නිසා මේ දවස්වල ගෝල්ඩ් ට්‍රේඩ් කරන්න ඔයාට හොඳ කැපිටල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 500ක් වගේ ලං වෙන්න කැපිටල් එකක් තියෙන්න ඕන. හරි රිස්ක් මැනේජ්මන්ට් ප්‍රොටෝකෝල් එකේ ඉන්න නම්. ඒ වගේම තමයි මාකට් එකේ වොලටිලිටි එක බේස් කරගෙන එන්ට්‍රි එකක් එක්සිකියුට් කරන්න නම් ඔයාට වයිඩ් ස්ටොප් ඒරියා එකක් ගන්න සිද්ධ වෙනවා. නැත්නම් පොඩි ස්ටොප් ලොසස් තිබ්බොත් හරි ඉක්මනට වාගේ ස්ටොප් ඒරියාස් ටික වොලටිලිටි එකෙන්ම රීච් වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාට බලා ගන්න පුළුවන් අපෝ වාගේ ඩිරෙක්ෂන් එකට ගෝල්ඩ් මූව් වෙනවා. හැබැයි අපරාධය එතකොට වාගේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා ඉවරයි. ඉතින් එතකොට මෙන්න මේ වොලටිලිටි adjusted trading කියන දේ ගැන පොඩ්ඩක් ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕන. මේක අනිවාර්යෙන්ම දැනගන්න ඕන දෙයක්. නැත්තම් වෙන්නේ ඕගොල්ලෝ නිකන් ප්‍රයිස් එක දිහා විතරක් බලලා හරි මම මෙතනින් ස්ටොප් එක තියෙනවා. දැන් මෙතනින් ඔයා හිතන්න මෙතනින් ස්ටොප් එක තියෙනවා නම් ඔයා මේ ලෝ එකෙන් තියෙනවා නම් ඒත් ඔයාට මෙතන ඉඳලා බලන්න පිප්ස් 1100ක වගේ ස්ටොප් ඒරියා එකට යන්න වෙනවා. ඒ කියන්නේ ඔයා 0.01 වලින් ගත්තත් ඔයාට ඩොලර් 110ක විතර රිස්ක් එකක් ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාට ඇත්තටම ඩොලර් 100ක account එකකින් මේ ස්ටොප් ඒරියා එකට යන්න බෑ. ඔයාට ඩොලර් 500ක account එකකින් ගියත් ඔයාට 120ක රිස්ක් එකක් ගන්න වෙනවා. ඉතින් ඒකයි ට්‍රේඩර්ස් මේ දවස්වල ගෝල්ඩ් ට්‍රේඩ් කරද්දි සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ. හොඳ කැපිටල් එකක් තියෙන්න ඕනේ. වොලටිලිටි එක ගැන ඕගලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් පොඩි ටයිම් ෆ්‍රේම්ස් වල දැන් ගොඩක් අය බලනවා 5 මිනිට්ස් වල වගේ. හිතන්න 5 මිනිට් හරි දැන් මේවා ඉන්නේ 5 මිනිට් ටයිම් ෆ්‍රේම් එකේ. ඒතර 5 මිනිට් ටයිම් ෆ්‍රේම් එක වාහෙන ස්ටොප් ඒරියා එක ගන්නවා මෙතන. මම මේ ඔක්කොම රිමූව් කරන්න ඕගලන්ට. වා ස්ටොප් ඒරියා එක මෙතන ගන්නවා. ඒත් එකම තමයි මෙතනින් අර ගන්නවා. මේ ස්ටොප් ලොසස් දෙක වා අර ගන්නවා. රයිට්? ඒතර අපි බලමු මෙතන දැන් තියෙන එන්ට්‍රි එකේ ඉඳලා මෙතනට ගත්තත් එතනත් ඔයාට පිප්ස් 126ක් තියෙනවා. ආයෙ මෙතනට ගත්තොත් පිප්ස් 326ක් තියෙනවා. රයිට්? ඉතින් හිතන්න කොච්චර වොලටිලිටි රේන්ජ් එක මේ 5 මිනිට් ටයිම් ෆ්‍රේම් එකේ මම ඉන්නේ. මෙතනට ඔයා ස්ටොප් ඒරියා එක තිබ්බත් ඔයාට ඩොලර් 30ක් රිස්ක් කරන්න වෙනවා. 30ක් 35ක් රිස්ක් කරන්න වෙනවා 0.01 වලින්. ඔයා මෙතනට ගත්තොත් ඔයාට ඩොලර් 14ක රිස්ක් එකක් ගන්න වෙනවා 5 මිනිට් ටයිම් ෆ්‍රේම් එකෙන් ස්ටොප් ඒරියා එකක් ගන්න. ඉතින් ඔයාගේ account එක ඩොලර් 100 නම් ඒත් ඔයාට ඩොලර් 100ක account එකකින් ඩොලර් 14ක 15ක ඒ කියන්නේ 110ක 15ක රිස්ක් එකක් ගන්න වෙනවා මේ ට්‍රේඩ් එක රන් වෙන්න දෙන්න. ඉතින් හිතලා බලන්න ට්‍රේඩර්ස් බොහොම කල්පනාවෙන් ඕගලන්ගේ කැපිටල් එක ප්‍රිසර්ව් කරගන්න ඕනේ. කැපිටල් එකට ගැලපෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් ට්‍රේඩ් කරන එක ගොඩාක් වැදගත් වෙනවා. විශේෂයෙන් ට්‍රේඩර්ස්ලා අවබෝධයක් නැහැ වොලටිලිටි එක ගැන. ඒගොල්ලෝ ඩොලර් 50 100 150 200 වගේ කැපිටල්ස් අරගෙන ගෝල්ඩ් ට්‍රේඩ් කරන්න උත්සාහ කරනවා මේ දවස්වල. හැබැයි ඇත්තටම ඕගලන්ට මේ වොලටිලිටි රේන්ජ් එකට ෆේස් කරන්න ඒ කැපිටල්ස් සෑහෙන මදි වෙනවා. මොකද මම මේ ඔයගලන්ට chart එකත් එක්ක පෙන්නලායි කතා කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ levels වල top stop losses තිබ්බත් මේවත් හරිය ඉක්මනට price එක move කරනවා. right? දැන් හිතන්න මෙහෙම ඇවිල්ලා මෙතන ඇවිල්ලා මෙහෙම ගියොත් ඔයාගේ මේ levels දෙකම volatility එකෙන් fill වෙලා ඉවරයි. හැබැයි trend එක හරි. ඔයා buy එකක් ගත්තොත් trend එක හරි. නමුත් ඔයාට මේ volatility එකට face කරගන්න බෑ. ඇයි? ඔයාගේ account එක පොඩි නිසා ඔයාට volatility range එක සෑහෙන අඩුවෙන් තමයි ගන්න වෙන්නේ. හැබැයි ඔයා මේ හරියෙන් වගේ stop එක ගත්තොත් ගොඩක් දුරට මෙහෙම ඇවිල්ලා මෙහෙම වෙලා price එක ඔයාගේ direction එකට යනවා. ඔයාගේ trade එක stop out වෙන්නේ නැහැ. මොකද ඔයා pips 1000ක විතර range එකකින් volatility එකට adjust වෙන විදියට volatility adjusted entry එකක් තමයි execute කරලා තියෙන්නේ. ඒක නිසා traders හිතලා බලන්න මම මේ කියන දේ මම හිතනවා ඔයගලන්ට අවබෝධ වෙයි කියලා. මේ දවස්වල gold trade කරනවා නම් සෑහෙන පරිස්සම් වෙන්න volatility එක ගැන සෑහෙන අවධානයෙන් ඉන්න. නැත්තම් වෙන්නේ ඔයගලන්ගේ පොඩි accounts ටික ඔක්කොම wash වෙලා යන එක entry එක වැරදි නිසා නෙමෙයි volatility එකට face කරගන්න බැරි නිසා. එහෙනම් traders good luck. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.